එකමත් එක ගමක සේදිරිස් කියලා කරුණාවන්ත පැපොල් මාමා කෙනෙක් හිටියා. මේ පැපොල් මාමා ටිකක් මහලුයි. පැපොල් මාමට ගමේ මිනිස්සු ඒ වගේම පුංචි ළමයි ගොඩක් කැමතියි. පැපොල් මාමට ලොකු පැපොල් වත්තක් තියෙනවා. පැපොල් වත්තේ ගොඩක් පැපොල් සරුසාරි විදියට හැදෙනවා. ඒ අස්සන මේ මාමා ගමේ හැමෝටම නොමිලේ බෙදලා දෙනවා. එක දවසක් මහා කුණාටුවක් ආවා. ගමේ හැමෝගෙම වතුවල අස්තැන්න විනාශ වුණා. ඒත් මේ පැපොල් මාමගේ පැපොල් ටිකට මුකුත්ම වෙලා තිබුණේ නෑ. ගමේ මිනිස්සුන්ටත් හරිම පුදුමයි. ගමේ මිනිස්සු පැපොල් මාමගෙන් ඇහුවා එහෙම වුණේ කොහොමද කියලා. පැපොල් මාමා කිව්වා ශක්තිමත් භවයේ රහස ආදරයයි. අපි අපේ ඕනිම දෙයක් ආදරෙන් බලා ගන්නවා නම් ඒවා හරිම ශක්තිමත්. ඉතින් ඊට පස්සේ ගමේ හැමෝමත් එයාලගේ අස්වැන්නට ආදරෙන් සැලකුවා. වතුර පොහොර දැම්මා, අස්වැන්න හොඳට බලාගත්තා, කරුණාවෙන් කතා කරා. ඊට පස්සේ හැමෝගෙමත් අස්වැන්න සරුසාරි විදියට හැදුනා. ගමේ හැමෝටම ගොඩක් සතුටුයි. කොහොම කාලයක් ගත වුණා. හැමදාමත් වගේම පැපොල් මාමා අස්වැන්න නොමිලේ හැමෝටම බෙදලා දුන්නා. එක දවසක හවසක පැපොල් මාමාගේ වත්තේ ගහකට හාන්සි වුණා. පැපොල් මාමා මහලු කෙනෙක් නිසා ඔහු ජීවිතයට සමුදුන්නා. පැපොල් මාමා නැති අඩුව ගම්වැසියන් ඉතාම තදින් දැනුණා. මේ කතාවෙන් අපිට දෙන ආදර්ශය තමයි ආදරයෙන් කරන දේවල් සෑම විටම ලස්සනට පවතිනවා. ඉතින් ඔයාලත් ආදරණීය කෙනෙක් වෙන්න. මේ වගේ කතාවකින් ආයෙමත් එන්න. මේ වගේ කතා තවත් අහන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.